YouTube channel. ඔන්න ඉතින් අද ඔයාලට vlog එකෙන් අරගෙන ආවේ මගේ 2026 reset routine එකේ පළවෙනි vlog එක. ඇත්තටම reset routine එකක් කරන්න ඕනේ හරිනම් ඊය එක පටන් ගන්න කලින් ජනවාරි 1 වෙනිදා වෙද්දි ඉවර කළා තමයි කරන්න ඕනේ. ඒ වුණාට මට මේ පාර ජනවාරි 1 වෙනිදා වෙද්දි මගේ reset routine එක කරගන්න බැරි වුණා. හැබැයි ඉතින් ඔයාලා දන්නවනේ මේ year reset journaling planning වගේ දේවල් වලට අපිට එහෙම rule එකක් නෑ. ඒවා අපි අපේම future එක වෙනුවෙන් කරන දේවල් හින්දා චුට්ටක් පරක් වුණා කියලා කමක් නෑ. ඉතින් ඔයාලත් ඔයාලගේ year reset එක තාම පටන් ගත්තේ නැත්නම් මාත් එක්ක පටන් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා බලනවා ඇති reset එකක් කියලා මම මේ මොකද්ද මේ කරන්න කියලා. මම මේ ඉස්සෙල්ලාම කරන්නේ මට හදලා ඉවර කරන්න තිබුණු මගේ ඕඩර්ස් වගේක් හදලා ඉවර කරන එක. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන ඩිසයින්ස් මගෙන් කස්ටමයිස් කරගන්න මගේ මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා. ලස්සන මල් කලෙක්ෂන් එකක් වගේම ලස්සන පොට් කලෙක්ෂන් එකකුත් මම ළඟ තියෙනවා. ඇත්තටම ළමයි මට මගේ year reset එකේ කරන්න ඉතුරුලා තිබ්බේ පොඩි දේවල් ටිකක් විතරයි. මොකද මම මගේ විෂන් බෝඩ් එකයි ජර්නල් එකයි කලින්ම හදපු නිසා මම මගේ 2026 එකේ ගොඩක් දේවල් ප්ලෑන් කරලා ඉවර කරලා තමයි තිබුණේ. ඉතින් new year reset එකේ පළවෙනි වීඩියෝ එක විදියට plant care day එකක් තමයි මම ඔයාලට අරගෙන එන්න හිතුවේ. මොකද මම මගේ plants ටික Desmico එකෙන් පස්සේ බලාගෙන තිබ්බෙම නෑ හරියට. ඒවා අලුතෙන් හිටවපු ඒවා හින්දා ඒ වගේ මඩ ගතිය තිබ්බා. ඒවට පොහොර දාලා තිබ්බේ නෑ. දූවිලි වැඳිලා තිබුණා. ගොඩ දවසක් නේ මම Desmico එක කළා. ඒ හින්දා මම ඉස්සෙල්ලම මගේ plants ටික කෙයා කරන ගම ඔයාලට ඒ ගැන අයිඩියා එකක් දෙන්න ඕනේ කියලා හිතුවා. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා මේ plants මැරෙන්නේ නැද්ද? මෙහෙම තියාගන්නේ කොහොමද? කාපාට වෙන්නේ නැද්ද? ඉතින් ඒ ඔක්කොටම උත්තර මම මේ වීඩියෝ එකේ ඔයාලට දෙන්නම්. අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා ආදරෙන් පිළිගන්නවා. ඉස්සෙල්ලම ළමයි මට රෙකෝඩින් එකක් බලන්න තිබුණා. මම ඒක ඉවර කරලා හිටියා වැඩේ පටන් ගන්න කලින්. නැත්නම් මම ඔක වැඩේ ඉවර වෙලා කරන්නේ නැති නිසා. ඔයාලට පේනවත් ඇති මගේ ඩෙස්ක් එක වෙනස් වෙලා තියෙනවා මේකෝ එකට වඩා. මම අලුතෙන් අයිටම්ස් වගේක් ඇඩ් කරපු හින්දා මම ඩෙස්ක් එක ආයි රීසෙට් කරා. ඔය තියෙන මගේ channel එකේ නම දාපු name tag එක නම් මමම pipe cleaners වලින් හදාගත්ත එකක්. Pinterest එකේ දැකලා තමයි මේ විදිහට මම හදාගත්තේ. මම ඩෙස්ක් එකට අලුතෙන් ඇඩ් කරා lucky bamboo plant එකක්, money plant එකක්, snake plant එකක් වගේම පුංචි මිර එකකුත්. ඉතින් රෙකෝඩින් එක බලලා ඉවර කළා. ඔන්න දැන් මම වැඩේ පටන් ගන්න. මගේ බඩු ටික ඉස්සෙල්ලා මස් කරගත්තා. මස් කරගෙන ඉවර වෙලා මම මේසෙට සර්වියට් එකක් දාගත්තා. මොකද වතුර හැලෙන හින්දා. ඔන්න ඊට පස්සේ මම මගේ plant care day එක පටන් ගත්තා. ඔයා ඉගෙන ගන්න busy schedule එකක් තියෙන කෙනෙක් නම් ඒත් මේ වගේ plants හදන්න ආසයි නම් ඔයාටත් ගැලපෙනම විදිය තමයි මේ වතුරේ plants හදන එක. මොකද ඒක හරිම ලේසි. කෙයා කරන්න කියලා විශේෂ දේවල් කරන්න නෑ. plant එක වතුරට දාලා සතියකට සැරයක් වගේ වතුර මාරු කරන්න විතරයි ඔයාට තියෙන්නේ. plant එක හැදෙන්න පොහොර ටිකක් ඇඩ් කරන්න ඕනේ ඉඳලා හිටලා. මම නම් පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට යූරියා ඇට 2-3. මොකද ඒවට plant එක හොඳට හැදෙනවා. හැබැයි හරිම චුට්ටක් දාන්න ඕනේ. වැඩියෙන් දැම්මොත් plant එක මැරෙනවා. වතුරේ හදනවා නම් අනිවාර්යෙන් සතියකට සති දෙකකට සැරයක්වත් වතුර මාරු කරන්න ඕනේ. මොකද plant එකට ඕනේ ඔක්කොම පෝෂණය ගන්න මේ වතුරෙන් හින්දා වතුරේ ගොඩාක් තියෙද්දි අර පල් වෙලා ඒකේ කිසිම පොහොර ගතියක් ඒවට ඕනේ දේවල් නැති වෙලා යනවා. ඒකට plant එක හැදෙන්නේ නැහැ. මම මේ අලුතින් ගත්ත snake plant එකයි bamboo plant එකයි money plant එකයි වලින් snake plant එකත් මම වතුරේමයි දැම්මේ. මොකද ඒක වතුරේ හදන එක මට හිතුණා ලේසි කියලා.
හැබැයි මේ ලකි බැම්බු ප්ලාන්ට් එකයි මනි ප්ලාන්ට් එකයි මම පස්සල හිටියුවේ. ඔන්න එතකොට ඒ දෙක නම් කෙයා කරන්න වෙනවා. මොකද අපි නැති වුණොත් එහෙම ගෙදර ඒවා වතුර නැති නිසා මැරෙන්න බලනවා. ඒ හින්දා හරිම පරිස්සමින් මේ දෙක බලා ගන්න ඕනේ. ඇත්තටම වතුරේ හදනවා නම් මාරම ලේසි. අපිට කොහෙවත් ගියත් ප්‍රශ්නයක් නැහැ. පැල මැරෙන්නේ නැහැ. මම පහුගිය දවස් ටිකේ ගමෙන් ගිහින් එද්දි මගේ පැල දෙකක් වගේ මැරිලා තිබ්බා. මේසේ කෙළවරේ තියෙන පොට් එකේ තිබ්බ. ඒ නිසා ඔයාලට පේනවා නම් ওই වීඩියෝ එකේ චූටි බොටල් එකක් වගේ එකක් වෝල් එකේ තියෙනවා. මම ගිහින් ඇවිල්ලා ඉවර වෙලා පොඩි චූටි බොටල් වලට වතුර පුරවලා ඒවට ඒ ප්ලාන්ට් එකේ මුල් දැම්ම. එතකොට ඒ ප්ලාන්ට් එක මැරෙන්නෙත් නෑ. ඒකට වතුර තියෙනවා. ඉතින් මේ ප්ලාන්ට්ස් ටික නම් මම ගොඩ කාලෙකින් ට්‍රීට් කරලා තිබ්බේ නෑ. ඒ හින්දා ඒ වගේ බොටල් ඔක්කොම වොෂ් කරලා වතුර අලුතෙන් මාරු කරලා පැල ටිකත් හොදලා තමයි මං ආයේ පැල දැම්මේ ඒවට. මොකද ඒ වගේ අලුතෙන් දාපු පැල හින්දා පැලවල තිබුණු මඩ වගේ ඒවා බැඳිලා එකක මදුරු කීටියොත් හැදිලා හිටියා. යූරියා ඇට 2-3ක් දාන එකේ ලොකුම වාසිය තමයි එතකොට ඔය වතුරවල මදුරු කීටයෝ හැදෙන්නේ නැත්නම් අලුතින් පැල දැම්මම මදුරු කීටයෝ හැදෙන්න බලනවා. ඉතින් ඇත්තටම ඉගෙන ගන්න කෙනෙක්ට නැත්නම් බිසි ෂෙඩියුල් එකක් තියෙන කෙනෙක්ට ඒ ප්ලාන්ට්ස් හදන්න ආස කෙනෙක්ට හොඳම ක්‍රමය තමයි මේ වතුරේ ප්ලාන්ට්ස් හදන එක. මොකද අපිට ප්ලාන්ට්ස් කෙයා කරන්න හරිම අඩු කාලයක් යන්නේ. ඒ වගේම මේ වගේ වතුරේ හදන්න පුළුවන් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ගොඩක් තියෙනවා. ස්නේක් ප්ලාන්ට් එක, මොනස්ටේරියා ප්ලාන්ට් එක, පොතොස් ප්ලාන්ට් එක, මනි ප්ලාන්ට් එක, ලකි බැම්බු ප්ලාන්ට් එක. Pinterest එකෙන් ඔයාලට සර්ච් කරලා බලන්න පුළුවන් මොනවාද වතුරේ හදන්න පුළුවන් පැල කියලා. ඒ වගේම මේ පැල කෙයා කරන විදියත් Pinterest එකේ ටැග් ගාලා අපිට හොයාගන්න පුළුවන්. හැබැයි එක දිගට අවුරුද්දක් වගේ කාලයක් තමයි මේකම ප්ලාන්ට් එකක් වතුරේ හදන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ මුල් ගොඩක් ඇද්දම ඒ ප්ලාන්ට් එක හැදෙන්නේ නැතුව යනවා. එතකොට ඒ ප්ලාන්ට් එක අරගෙන පෝච්චි එක හිටවලා වතුරට අලුත් ප්ලාන්ට් දාන්න ඕනේ. ඉතින් පාඩම් කරන කෙනෙක් නම් මේ වගේ ප්ලාන්ට්ස් වගේ ටේබල් එකට ඇඩ් කරගන්න එක ඇත්තටම හොඳයි. මොකද සයිකොලොජි වලත් තියෙනවා ග්‍රීන් කලර් එක වැඩිපුර දකිද්දී අපි පාඩම් කරනවා මතක හිටිනවා වැඩි කියලා. ඒ වගේම යට හැම වෙලාවෙම හොඳ ෆ්‍රෙෂ්නස් එකක් ලැබෙනවා මේ වගේ ප්ලාන්ට්ස් වගේ ටේබල් එක උඩ තියෙද්දි. ඉතින් මම ප්ලාන්ට්ස් ටික හදලා ඉවරයි. මේ තමයි මගේ ටේබල් එකේ ෆයිනල් ලුක් එක අලුත් අප්ඩේට්ස් වලින් පස්සේ. ඊට පස්සේ මම මගේ ප්ලාන්ට් කෙයා ජර්නල් එකත් අරගෙන පොඩ්ඩක් අලුත් කරා. මට මේ අවුරුද්දේ ගන්න ඕනේ ප්ලාන්ට්ස් වර්ගයි. ඒ ටික ලියලා මම ඇත්තට මේක හැදුවට මේක ෆීල් කරලා තිබ්බේ නෑ අවුරුද්දකින්ම. ඉතින් ප්ලාන්ට් කෙයා ඩේ එක මෙතනින් ඉවරයි. ඔයාලට මේ ප්ලාන්ට්ස් ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අද වීලොග් එක හොඳයිද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මගේ නිව් ඉයර් රීසෙට් එකේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකම් අදට ගිහින් එන්නම්.